සුබ දවසක් වේවා යාළුවනේ. කොහොමද? ඔන්න දෙවෙනි වතාවටත් ගෙනාවා මැණික් කරන වීඩියෝ එකක්, හොරෙන් කරන එකක්. පළවෙනි සැරේ දාපු වීඩියෝ එක බලලා නැත්නම් ගිහිල්ලා බලන්න. channel එකේ තියෙනවා හොරෙන් කරලා කියලා. මේ දෙවෙනි පාර ගරන්න ඇවිල්ලා තමයි වීඩියෝ එකක් දාන්නේ. හැබැයි කලින් පාරට වැඩිය මේ තව පාර මේ වතුර වැඩි වෙලා මේ දවස් ටිකේ වැස්සා මෙහෙට. හොඳටම වතුර වැඩි කියන්නේ උපරිම තත්ත්වෙම වැඩි. දැන් වතුර මට්ටම කියන්නේ කලින් දවසට වැඩිය 10 ගුණයකින් විතර වැඩි වෙලා තියෙනවා. දැන් ඔය යුරු එහෙම හොදගෙන ගිහිල්ලා වෙන්න තියෙන දේවල් ඔක්කොම වෙලා තියෙනවා. අවුලක් නැහැ, chance එක සෙට් වුණා. වීඩියෝ එක පොඩ්ඩක් quality මදියදී පොඩ්ඩක් අඳුරුයි. අනිත් ෆෝන් එකකින් වීඩියෝ කරන්නේ. කලින් වීඩියෝ එකේ හම් වෙනවා මට නිල් කෑල්ලක්. ඒක ගොඩක් කට්ටිය කියලා තිබ්බේ කේන්චි කෑල්ලක් කියලා. ගොඩක් දෙනෙක් ඇහුවා තැන කොහෙද කියලා. තැන කියන්න තියෙන්නේ මෙහි ඉතින් මැණික් කරන කියන එක ගැන වැඩි කවුරුවත් දන්නේ ඔය තියෙන්නේ ඔතන තනිකරම වැල්ල තියෙන්නේ. ඒ කියන්නේ වතුරට හොදගෙන ඇවිල්ලා එකතු වෙලා තියෙන වැල්ල. ඒකත් වැඩි කට්ටිය මැණික් කරන ගැන දන්නේ. කූඩ පිටින් ගෙනල්ලා ගරුවොත් අනිවාර්යෙන් ඉතින් ඇතුලේ තමයි. ඒක ගන්න තියෙන කොහොමද ඔත්තු යනවා. අත පොඩ්ඩක් වතුර වැඩි බෑ අමාරුයි කරන්න. ඒ කියන්නේ ගල් එහෙම හොයාගන්න බෑ. මම බහැලා ඉස්සරහම බහැලා බැලුවම තියෙනවද වැඩිද ගල් තියෙනවද කියලා. ඒ කියන්නේ ඔතන මාර විදිහට වැඩි ගොඩක් ඇවිල්ලා තිබ්බා. වතුර පාර සැරට වැඩි ඇවිල්ලා ඔතන එකතු වෙනවා. ගලුත් තියෙනවා නැත්නම් නෑ. අමාරු කියන්නේ ඔතන ඒ කියන්නේ වෙනදට ඉවුර. ඒ කියන්නේ ඔතන වතුර බින්දුවක්වත් නෑ. ඔතනත් යට වෙලා තිබ්බේ. ඒ කියන්නේ මේ දවස් ටිකේ වැස්සා මිට. වැහලා තමයි වතුර වැඩි වුණේ. මම ගිහිල්ලා කකුලෙන් පාග බලනවා මේ ගල් එහෙම තියෙනවා කියලා. තියෙන තැන් වලින් අතට අහුරක් කරගෙන හොදලා බලන එක තමයි කරන්නේ. කලින් වීඩියෝ බලලා නැත්නම් ගිහිල්ලා බලන්න. channel එකේ තියෙනවා. ඒක හම් වෙනවා මට ගල් ටික. සාමාන්‍ය වටිනාකම සහිත ගල් ටිකක් හම් වෙනවා. ඒ දා කරපු දැන් මම මේ අද ඇවිල්ලා කරන්නේ වෙන තැනක. එතන ගොඩක් පල් මේ අනිවාර්යෙන් channel එක subscribe කරන්න, comment කරන්න, like එක අනිවාර්යෙන් දාන්න. අර කිව්වට කට්ටිය comment දාලත් නැහැ, subscribe කරලත් නැහැ, like කරලත් නැහැ. support එකක් විදිහට comment එකක් දාලා like එකක් දාලා යන්න. එතන හැඩපාර වැඩි පොඩ්ඩක්. කියන්නේ ගහගෙන යනවා අනික හරි කිමුල්ලක් තියනවා කියලා දෙන්නේ කියලා තියෙනවා. වතුර වැඩි නිසා අවුලක් ගියේ නැහැ ඉතින්. බහලා බැලුවා මං ඉස්සරහම ගල් ටිකක් තියෙනවා, වැඩිත් තියෙනවා. ඔතනින් හම් වෙනවා මට මේ පඩියෙන් එනවා. පඩියෙන් කෑල්ල සුදු පාට ගල් කෑල්ල ලස්සනයි බරයි. ඒ වගේම තව එකක් හම් වෙනවා මේ දම් පාටයි, නිල් පාටයි, දම් පාට වගේ. මොනවද කියන්නේ ඒවට තිරුවාන කියන්නේ දම් පාට තිරුවාන කරා. ඒ නිලක් වුණා නම් ඉතින් කල්ල මරේ. අය හම්බුණා මේ චන්ද්‍රකාන්ති. චූටි කෑල්ල චන්ද්‍රකාන්ති වෙන්න ඕනි. ඔය තියෙන්නේ සුදු පාට පඩියෙන් කෑල්ල. මේක පළු පිටි වෙනවා ඉතිලු ගොඩක්. ගල චන්ද්‍රකාන්ති වෙන්න ඕනේ. මම හරියටම දන්නේ නැහැ ඒ ගල ගැන. ඔය තිරුවාන ගල. තිරුවාන වෙන්න ඕනේ. දම් පාටයි. ලස්සනයි. ඒ වගේම බරයි. ගල් ගැන දන්න කට්ටිය ඔය වර්ග කමෙන්ට් එකක් දාන්න යන්න වටිනවද නැද්ද කියලා. මේ කමෙන්ට් එකක් දාන්න යන්න අනිත් කට්ටියට දැනගන්න. මම කලින් වීඩියෝ එක දාපු තැනට වැඩිය මෙතන වෙනස්. ඒ කියන්නේ මෙතන වතුර වැඩි වෙන්න කලින් ඉවුර වුණත් මේක තිබ්බ ගල්. ඒ කියන්නේ හොදගෙනම ඇවිල්ලා ගල් රෑනක් වැඩිලා තිබ්බේ. ඒ රෑනම ගිහිල්ලා මේ
වැලි තට්ටුවක් ඇවිල්ලා තිබ්බේ වතුරට ගහගෙන ඇවිල්ලා. ඔතන පොඩ්ඩක් රැඳෙනවා. මේ සාමාන්‍ය මුල් අනම්මන අරහ ගිහිල්ලා මුල් එහෙම තියෙනවා. ඊට පස්සේ මට අයිත් හම්බුණා පඩියෙන් කෑල්ලක්. පඩියෙන් ඉන්න ඕනේ. ඒක හැබැයි අතන මීදුම් වගේ තියෙනවා. මේ ගල ලස්සනයි ඒ වගේම බර සුදු පාටයි. වර්ගය දන්නේ කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න යන්න අනිවාර්යයෙන්. අනිත් කට්ටියට දැනගන්න මටත් දැනගන්න. ඔක අතන නිකන් මීදුම් වගේ තියෙනවා. සාමාන්‍ය දුමාරේ වගේ. ඒක නම් වැඩක් නැති කළා. ඒකත් අර චන්ද්‍රකාන්ත කියන ගල් වර්ගයක් දගොන. ඔය තියෙන පඩියෙන් කෑල්ල. ඔතන මම මෙතන ගරන්න දෝරගත්තේ වෙන තැනක් නෑ ගරන්න. ඒ කියන්නේ බෑ. වතුර වැඩි. ඒ කියන්නේ ඉන්නවත් විදිහක් නෑ. ඔතන ඉන්නේ බොහොම මාළුයි. ඔතනින් එහා පැත්තට ගියොත් කෙලින්ම පල්ලෙහාටම තමයි. මොහොතේම තමයි. මම වතුර අඩු වුණාම අනිවාර්යෙන් හොඳ ප්ලේස් 2 3ක් තියෙනවා. ඒ කියන්නේ මෙහි කවුරුවත් එළිය දන්නේ. ඔය දැන් මට හම්බුනේ රඹහ කෑලි දෙකක්. සාමාන්‍ය වැඩක් කරගන්න පුළුවන් රඹහ කෑලි දෙකක්. හොඳට එළිය තියෙනවා. එකක් එළිය අඩුයි. එළිය අඩුයි කියන්නේ කළු. මේ හොඳ ප්ලේස් 2 3ක් තියෙනවා. කරන්න පුළුවන් සයිස් එක. වතුර අඩු වෙච්ච ගමන් අනිවාර්යෙන් වීඩියෝ එකක් දාන්න. වතුර මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. වතුර වැඩි වෙලාදී මම වීඩියෝ කරා දෙතුන් පාරක් කරුවා. මොනවත් ගලක්වත් සෙට් වුනේ නැති හින්දා මේ වීඩියෝ එකක්වත් දැම්මේ නැහැ මම ඉතින්. නිකම්ම රෝඩ් දාලා වැඩකුත් නැහැ. ඒක නිසා දවස් 4-5කට පස්සේ තමයි ආවේ. ඔය තියෙන මට හම්බෙච්ච මේ අර පඩියම් කෑල්ලයි රඹස් කෑලි දෙකයි. මෙහි ගල් නැත්තේ නෑ. අර වීඩියෝ එකෙන් කිව්වා වගේ මෙහි ගල් නැත්තේ නෑ. මෙහි ගල් තියෙනවා. ගල් ගැන දන්නේ නෑ මිනිස්සු. ගල් ගැන මෙලොවම දෙයක් දන්නේ නෑ. ඒ කියන්නේ අරන් බල්ලෙකුට ගැහුවත් ඒක ගලක් කියලා මිසක් මැණික් ගලක් කියලා හොයන්නේ. ඔය තියෙන අර දම්පාට කෑල්ල. දම්පාට කියන්නේ දම්පාටත් නෙවෙයි නිල් පාට රෝරු දම්පාටක් තමයි තියෙන්නේ. ඔය ඊට පස්සේ හම්බුනේ පඩියම් කෑල්ල. ලස්සනයි ගල්. සාමාන්‍ය වැඩක් කරගන්න පුළුවන්. පළුදු එහෙම ගොඩක් අඩුයි. ඕකේ නම් පළුදු ඇත්තටම නෑ. ඒක මීදුම වගේ තියෙන. ඊරස රඹස් කෑලි දෙක. කට්ටිය ගොඩක් දෙනෙක් කාලා තිබ්බා මේ ගරමුද කියලා. ගරන්න පුළුවන්. හැබැයි වට්ටි දාගෙන නම් චාටර් වෙන්න බෑ. අතින් ගරලා මොකක් කර ගේමක් ගහගමු. වට්ටි ගෙනල්ලා දාගත්තොත් ඉතින් පොලිසිය ගානේ රස්තිය අදු වෙන්න තමයි මෙන්නේ. නිකන් ඇවිල්ලා අතින් බලලා ගේමක් ගහගන්න බැරි කමක් නෑ. හැබැයි මේ බැහැලා මේ අරගෙන මේ හම්බෙයි කියලා නම් හිතන්න හදන්න එපා. මොකද එතකොට ඒක මැණික් වෙන්නේ නෑනේ. මැණික් කියන්නේ දුර්ලභ හින්නනේ. මම කලින් කරපු තැන මම පෙන්නන්න හරි තමයි තියෙන්නේ. මම ඉංග්‍රීසි කරලා පෙන්නනවා. ඒ හරි තමයි තියෙන්නේ. එතන තමයි මම කලින් ගැරුවේ වීඩියෝ බලන්න ගිහලා. ඒ වීඩියෝ එකක් තියෙනවා. ඊළඟ පාර මම වතුර අඩු වුණ ගමන් අනිවාර්යෙන් ඔතන බහලා වීඩියෝ එකක් කරලා පෙන්නනවා. අනිවාර්යෙන් ෂෝට් ෂොට් අනිවාර්යෙන් ගලක් තියෙනවා. එහෙනම් වීඩියෝ එක බලපුව ඔක්කොටම thank you. subscribe කරන්න, like කරන්න. වටින ගලක් තිබ්බනම් කමෙන්ට් එකක් දාන්න යන්න. ඊළඟට වෙන්න ඕන දේවල් ඔකට කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් subscribe කරන්න. එහෙනම් අපි ගිහින් ඉන්න ජය වේවා. chance එකක් අරගෙන ආයෙත් හමු.